සුබ දවසක්. අදත් මම ඔයාලගේ ජීවිතයට ඉතාමත්ම වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. ඔයාලට කවදා හරි දැනලා තියෙනවද ඔයාගේ ජීවිතේ කිසිම වටිනාකමක් නැහැ කියලා? ඔයාගේ අවට ඉන්න කට්ටිය, ඔයා ආශ්‍රය කරන කට්ටිය ඔයා කියන දේවල් පිළිගන්න කැමති නැහැ. ඔයාව ගණන් ගන්න නැහැ වගේ දැනලා තියෙනවද? ඒ දේවල් නිසාම ඔයාට කිසිම දෙයක් හරියට කරගන්න බෑ කියලා ඔයා මානසිකව දැඩි පීඩනයකට පත් වෙලා තියෙනවද? හැබැයි ඒ හැමෝටම වැඩිය ඔයා ඊටාම සුවිශේෂී කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා මේ ලෝකෙට මැවිලා ඉන්නේ මේ ලෝකෙට ලොකු දෙයක් කරන්න වෙන්න පුළුවන්. එහෙනම් රැඳිලා ඉන්න මාත් එක්ක මේ වීඩියෝ එක ඔයාටයි. එකමත් එක කාලෙක ලස්සන කඳුපන්ති වලින් වටවෙච්ච කුඩා ගම්මානයක් තිබ්බා. මේ කුඩා ගම්මානේ එක තරුණ දරුවෙක් හිටියා. මෙයාගේ ඇස් දෙකම අන්ධයි. හැබැයි මෙයාගේ ඇස් දෙක අන්ධ වුණාට මෙයාට හම්බෙලා තිබ්බ එක සුවිශේෂී හැකියාවක්. මෙයාට ඇස් දෙක පේන්නේ නැති වුණාට එයාගේ මනස තුල මැවෙන දේවල් වලින් එයාට ලස්සනට කතාවක් විදියට ගොතලා කියන්න පුළුවන්. ඉතින් මෙයා කරන්නේ මේ ගම්මානේ මැද තියෙන විශාල ගහයක් හෙවණට වෙලා මෙයා මේ කතන්දර කියන්න පටන් ගත්තා. මෙයාගේ කතන්දර මොනතරම් ලස්සනයිද කිව්වොත් ඒවා මිනිස්සුන්ගේ හදවත් වලට මාර විදියට දැනෙන්න පටන් ගත්තා. මේක නිසා මේ ගමේ ඉන්න තරුණ බාල මහලු හැමෝම මෙයාගේ කතාවල් අහන්න බොහොම කැමැත්තෙන් හිටියා. හැබැයි මෙයාගේ ජීවිතේ එච්චර ලස්සන ජීවිතයක් නෙවෙයි. මොකද මෙයාගේ ඇස් දෙක පේන්නේ නැති නිසා මෙයාගේ සම වයසේ තරුණ ළමයි මෙයාට බොහෝම උසුළු විසිලි කරන්න පටන් ගත්තා. මෙයා යන එන පාරට එක එක බාධක දාලා මෙයා වැටුනහම හයියෙන් hina වෙනවා. මෙයාට විහිළු කරනවා, එක එක වචන කියනවා. ඉතින් මෙයා මේ හැම වෙලෙම මේ කියන දේවල් මෙයාගේ මනසට බොහොම තදින් දැනුණා. මෙයා බොහොම මානසික පීඩාවකින් තමයි හැම වෙලෙම ජීවත් වුනේ. දවසක් මෙයා රෑ නිදාගෙන ඉද්දි මෙයා මහරෑ නිින්දෙන් ඇහැරෙනවා. ඇහැරලා මෙයාට අර දවස පුරාම අර ළමයි මෙයාට අර කරදර කරපුවා හැමදේම මෙයාගේ මනසෙන් මැවෙන්න ගත්තා. මම මොකටද මේ ලෝකෙට ඉපදුනේ? මේ වගේ මට ඇස් දෙක පේන්නේ නැතුව ඉපදුනේ ඇයි? මට මේක තවදුරටත් දරා ගන්න බෑ කියලා ඉවරලා මෙයා පහවදා උදේ නැගිටලා ඉවරලා මෙයා යනවා ඒ ගම්මානේ අයිනෙන් ගලාගෙන යනවා ගඟට පැනලා ජීවිතේ නැති කරගන්න කියලා. මෙයා මේ ගඟට ලං වෙද්දිම ඒ අවස්ථාවේදී එතන ගහක් යට ඊටාම භාවනා යෝගීව වැඩ සිටින තාපසෙක් මේක දකිනවා. මේ තාපසතුමා මේ අන්ධ දරුවට බොහොම කාරුණික ලෙස කතා කරනවා. දරුවා, ඔයා ලොකු ප්‍රශ්නයක නේද ඉන්නේ. ඔයා මෙච්චර විඳවන්න වාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා අහනවා. ඊට පස්සේ මේ අන්ධ ළමයා මේ තාපසතුමා ළඟට ගිහිල්ලා ඉවරලා එයාගේ හිතේ තියෙන හැම දෙයක්ම කියන්න පටන් ගත්තා. එයා මේ ලස්සනට කතන්දර කියන හැටි, ඊට පස්සේ එයාගේ යාළුවෝ එයාට කරදර කරන හැටි, ඒ කියන වචන වලින් එයා මානසිකව කොච්චර විඳවනවද කියන හැටි, ඒ ටික කියලා මේ අවසානට එයාගේ ජීවිතේ එයාට කිසිම වැදගත් නැති පුද්ගලයෙක් විදිහට දැන්ට එයාට දැනෙනවා කියන එක මේ තාපසතුමාට කියනවා. මෙයාගේ මේ අන්ධ බව නිසා එයාට කිසිම දෙයක් හරියට කරගන්න බැරි නිසා එයාට ජීවිතේ එපා වෙලා ජීවිතේ නැති කරගන්න මට්ටමට ඇවිල්ලා ඉන්නේ කියන එක මේ තාපසතුමාට මේ දරුවා කියනවා. මේ අන්ධ දරුවයි කතාව බොහොම සාවධානව අහගෙන හිටපු තාපසතුමා කියනවා, දරුවා, මට ඔයාගේ පත් වෙලා තියෙන තත්ත්වය මට බොහොම හොඳට පැහැදිලි. මම ඔයාට ලස්සන කතාවක් කියලා දෙන්නම් කියලා එක කතාවක් කියන්න පටන් ගන්නවා. එක්තරා ගම්මානයක් අයිනේ ඊටාම ලස්සනට වැඩුණු ඝන කැලෑවක් තිබ්බා. ඒ ඝන කැලෑවේ ඊටාම උස්සට වැඩුණු බොහොම පුෂ්ටිමත් විදිහට හැදුණු ගස් විශාල ප්‍රමාණයක් තිබ්බා. ඒක හරියට පොළොවට වියනක් බැඳලා වගේ සම්පූර්ණයෙන්ම ඒ අතුපතර ගිහිලා බොහොම ලස්සනට තිබ්බා. නමුත් මේ විශාල රූස්ස ලස්සනට හැදිච්ච ගස් අතරේ එක ගහක් තිබ්බා. මේ ගහ කඳ දෙකට තුනට නැමිලා අතු කිසිම හැඩයකට නැතුව බොහොම පොඩියට හැදිච්ච ගහක් තිබ්බා. ඉතින් මේ පොඩිවට කිසිම හැඩයක් නැතිව වෙච්ච ගහ අනිත් ගස් වලදී බොහොම වෙනස්. ඒක නිසා හැම වෙලේම අර විශාල පුෂ්ටිමත් හැදිච්ච ගස් මේ පුඩා ගහට විහිළු කරන්න පටන් ගත්තා. බලන්න ඔයා දිහා, ඔයා කිසිම හැඩයක් නැහැ. බලන්න අපි බොහොම ලස්සනට සරුසාරව වැඩිලා ඉන්නවා. අපි මොනතරම් සේවයක් කරනවද මේ මිනිස්සුන්ට. එහෙම කියලා හැම වෙලේම මේ කට්ටිය උජාරුවට කතා කරන්න පටන් ගත්තා. මේ වචන නිසා හැම වෙලේම අර කිසිම හැඩයකට නැතුව වැවිච්ච ගහ බොහොම කනස්සල්ලෙන් තමයි කාලය ගත කරගෙන ගියේ.
හැම වෙලේම මේ ගහට හිතෙන්න ගත්තා මම මේ ලෝකෙට කිසිම වැඩකට නැති කිසිම තේරුමක් නැති ගහක් කියලා. එයා මේ මුළු කැලේටම අවනම්බුවක් විදිහට තමයි මේ කැලේ තිබ්බ ලස්සන නැති කරලා ඒක බොහොම එයාගේ ශරීරයේ පිහිටීම නිසා එයා බොහොම කැතට පිහිටලා මේ කැලේ තියෙන ඒ ලස්සනත් නැති කරන පුද්ගලෙක් බවට පත් වෙලා කියලා තමයි එයාගේ මනසට හැම වෙලෙම මේ අර විශාල ගස් විසින් ඒ කියන දේවල් නිසා ඇති වෙලා තිබ්බේ. මෙහෙම කාලය ගෙවිලා යද්දී දවසක් මේ කැලේට එනවා ගමේ මිනිස්සු පිරිසක් මේ දර කපන ආයුධත් අරගෙන ගස් කපන ආයුධත් අරගෙන මේ කැලේ පරීක්ෂා කරන්න. ඇවිල්ලා මේ විශාල රූස වැවිලා තිබ්බ ගස් ඔක්කොම මාක් කරගෙන ගියා. හැබැයි මේ අර කිසිම හැඩයක් නැති වැවිච්ච ගහ එයා අතාරිනවා. ඒකේ ඉන්න නායකයා කියනවා මේ පිරිසත් එක්ක ආපු නායකයා මට මේ ගහින් කිසිම වැඩක් ගන්න බෑ. මට කිසිම ගෘහ භාණ්ඩයක් මේකෙන් හදන්න බෑ. ඒක නිසා මේක අතෑරලා අනිත් විශාල ගස් ඔක්කොම කපන්න කියලා. ඉතින් මේ පිරිස එකතු වෙලා ඉවරලා මේ සියලුම ගස් බිමට පෙරලා දානවා. දැන් බලන්න අර විශාලව මහා පුෂ්ටිමත්ව හැදිලා තියෙන ගස් එයාලා හැම වෙලේම ආඩම්බරෙන් කතා කරා එයාලා පුෂ්ටිමත්ව වැඩිලා තියෙනවා බොහොම උස්සට කඳ කෙලින් ලස්සනට තියෙනවා කියලා. එයාලා ආඩම්බර වෙච්ච දේ නිසාම එයාලට දැන්ට විනාශ වෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි මේ කැලේ දැන්ට ඉතුරු වෙලා තියෙන එකම ගහ තමයි අර කිසිම හැඩයක් නැතුව වැවිච්ච ගහ. දැන් මේ කැලේටම ඉතුරු වෙලා තියෙන එකම ගහ දාස් ගණනක් කුරුල්ලන්ගේ එකම නිවහන බවට පත් වුණා. දැන් මෙයාට මේ ලෝකෙට සේවය කරන්න අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඉතින් මෙයා කල්පනා කරන්න ගත්තා මම කවදාවත් ආයේ මගේ මනසින් වැටෙන්නේ මම දැන් බොහෝම ලොකු පිරිසකට මම මගේ ලොකු සේවයක් සපයනවනේ කියලා. එයාගේ අර ඊටාම් කිසිම හැඩයක් නැතුව වැවිලා තිබ්බ ශරීරය එයා හිතන් හිටියේ මේ වෙනතාක් එයාගේ දුර්වලකමක් කියලා. හැබැයි මේ දුර්වලකමම එයාට ශක්තියක් වෙලා එයාව අර විනාශ වෙන එකෙන් වළක්වලා දුන්නා. ඒක නිසා එයා හිතන්න පටන් ගත්තා දැන් මේක මට තිබ්බ ලොකු ශක්තියක් මම දැකපු නැති මගේ ශක්තියක් මේක මම අනික් කට්ටියට වඩා වෙනස් වෙච්ච නිසා මට මේක ලැබිච්ච දායාදයක් විදිහට තමයි මෙයා කල්පනා කරන්න පටන් ගත්තේ. මේ තාපසතුමා ටිකක් වෙලා නිහඬව හිටියා දැන් මේ කතාව කියලා ඉවරලා. අර අන්ධ දරුවාගේ ඔළුවට මේ කතාව හොඳට අවධාරණය වෙන්න ඕන නිසා. ඊට පස්සේ අහනවා දරුවා දැන් ඔයාට තේරෙනව නේද? ඔයා හිතන්න ඔයා අර කැලේ වැඩිලා තිබ්බ කිසිම හැඩයක් නැති ගහ කියලා. ඔයාට ඇති වෙලා තියෙන ඔයාගේ දුර්වලකමම ඔයාගේ ශක්තිය බවට පරිවර්තනය කරගන්න කියලා. ඊට පස්සේ අන්ධ දරුවා කියනවා තාපසතුමනි මට කිසිම දෙයක් දකින්න බෑ. ඉතින් මගේ මේ දුර්වලකම කොහොමද මගේ ශක්තියක් වෙන්නේ කියලා අහනවා. එතකොට තාපසතුමා කියනවා ඔයා ඔය කතන්දර හදද්දී ඔයාගේ හිතට දැනෙන කතන්දර කියද්දී ඔයා මොනවද දකින්නේ කියලා අහනවා. ඊට පස්සේ දරුවා උත්තර දෙනවා තාපසතුමනි මම මගේ මනස දකිනවා. මම මගේ මනසින් මට දැනෙන දේ තමයි ප්‍රකාශ කරන්නේ. මට මේ ලෝකේ හොඳ නරක ඇත්ත බොරුව මොකක්ද කියන එක මගේ මේ හදවතටම දැනෙනවා. මම මේ කතා කරන්නේ මගේ හදවතින්ම එන දේවල්. ඉතින් තාපසතුමා කියනවා දැක්කත් දරුවා ඒක තමයි ඔයාගේ ශක්තිය කියලා. බලන්න ඔයාට කරදර කරන ළමයි ඇත්තට මෙයාලගේ ඇස් පෙන්නුනට එයාලා ඇතුළාන්තයෙන් බොහොම අන්ධයි. එයාලට කරුණාවන්තකම පේන්නේ එයාලා අන්ධයි. එයාලට ඔයාට ඔය හම්බෙලා තියෙන ඔයාගේ ඔය හැකියාව ඒකේ ලස්සන පේන්නේ එයාලා අන්ධයි. හැබැයි ඔයාට කිසිම දෙයක් පේන්නේ නැති වුණාට ඔයා ඇතුළාන්තයෙන්ම ඔයාට සත්‍ය පේනවා. ඒක නිසා තමයි ඔයා මේ කියන කතන්දර මිනිස්සුන්ගේ හදවත්වල ගැඹුරම ගිහිලා තැම්පත් වෙන්නේ කියනවා. මේ ලෝකයේ කිසිම කෙනෙක් සර්ව සම්පූර්ණ නැහැ. බලන්න අර ඔයාට කරදර කරන ළමයි ඒ කට්ටියට දුවන්න, පනින්න, සෙල්ලම් කරන්න, ලස්සන දේවල් දකින්න ඒ හැම දෙයක්ම පුළුවන් වුණාට එයාලා හැමෝගෙමත් මොනවා හරි දුර්වලකමක් තියෙනවා. ඒක නිසා ඔයා හැම වෙලෙම කල්පනා කරන්න. ඔයත් හරියට අර කැලේ මද කිසිම හැඩයක් නැතුව වැවිලා තිබ්බ ගහ වගේ තමයි. ඔයාටත් පුළුවන් අර එයා අවසානට අර කුරුල්ලෝ දාස් ගණනකට සෙවණ දුන්නා වගේ නම තැනක් වුණා වගේ ඔයාටත් පුළුවන් මිනිස්සුන්ගේ හිතට දැනෙන විදිහට කතන්දර කියලා ඒ මිනිස්සුන්ගේ හිත සනසන්න. ඔයාගේ ඔය අන්ධභාවය ඔයාට දීලා තියෙන එක තෑග්ගක්. ඒක තමයි ඔයාට මේ ඔයාගේ හදවත ඇතුළෙන්ම එන හැඟීම් දැනීම් මේවා බොහොම ලස්සනට ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාවක් දීලා තියෙනවා. මේ කතාව අහගෙන හිටපු අන්ධ දරුවාට තේරෙන්න ගත්තා එයාට මෙච්චර කාලයක් නොතෙරිච්ච දෙයක්. එයාගේ මනස වෙනස් වෙන්න ගත්තා.
හිත බොහොම සැහැල්ලු වුණා. එයත් මේ ලෝකෙට යම්කිසි සේවයක් කරන්න ආපු කෙනෙක් කියලා යාට දැනෙන්න පටන් ගත්තා. මේ තාපසතුමා මේ දරුවගේ උරහිසට අත තියලා කියනවා, ඔයා හැම වෙලේම මතක තියාගන්න අර කැලේ මැද තිබ්බ කිසිම හැඩයකට නැතුව වැවිච්ච ගහ ගැන. ඔයා කිසිම හේතුවක් මත ඔයාව අනිත් එක්කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා කියලා පැහැදිලි කරලා කිව්වා. ඔයා හැම සංසන්දනය කරන්න ගියොත් ඔයාට හැම වෙලේම මානසික නිදහස නැති වෙනවා. ඒක නිසා ඔයා කල්පනා කරලා බලන්න ඔයා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ ඇයි? ඔයා ආපු හේතුව දැන් ඔයා දන්නවා. ඒක නිසා ඒකෙන් ශක්තිමත් වෙලා ඔයාට ලෝකෙ වෙනුවෙන් කරන්න පුළුවන් දේ ඔයා කරන්න. මොකද අර කැලේ මැද කිසිම හැඩයක් නැතුව වැවිලා තිබ්බ ගහත් අවසානට බොහොම ශක්තිමත් තනියම නැගී ඉඳලා ඉවර වෙලා එයා කුරුල්ලු 10 ගණනකට නිවහන බවට පත් වුණා. ඊට පස්සේ මේ අන්ධ දරුවා අහන්න පටන් ගත්තා, තාපසතුමනි මට මේ කරදර කරන ළමයින්ට මම මොකද කරන්නේ කියලා. ඊට පස්සේ තාපසතුමා කියනවා, දරුවා ඔයාගේ ඔය කතන්දර ඔයාට ඔය කතන්දර කියන්න පුළුවන් හැකියාවෙන් ඔයාට පුළුවන් තරම් ඔයා කතන්දර කියන්න කියලා වෙලා. එතකොට ඔයාගේ කතන්දර අහන්න කැමති පිරිසක් ඔයා වටේ එකතු වෙයි කියලා. ඔයාට කරදර කරන කට්ටියට හරියට අර මහා විශාල ගස් වලට අර ගමේ මිනිස්සු ඇවිල්ලා කපලා විනාශ කරා වගේ සමාජයෙන් එයාලට උත්තරයක් දෙයි, එයාලා කරන එයාලගේ වැරදි ගැන එයාලට කියලා දෙයි කියලා. ඔයාගේ ඔය ඇස් පේන්නේ නැති එක ඔයාගේ දුර්වලකමක් නෙවෙයි. ඒක තමයි මේ විශ්වයෙන් ඔයාට දීලා තියෙන අනිත් කට්ටියට නැති විශේෂ වූ හැකියාව. ඔයාට මේ ලස්සනට ඔයාගේ මනසින් යම්කිසි දෙයක් දකින්න පුළුවන් හැකියාව, ඒක ලස්සනට ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව ඔයාට හම්බෙලා තියෙන තෑග්ගක් මේ විශ්වයෙන්. ඒක නිසා ඔයාට ලැබිලා තියෙන විශේෂ හැකියාව ඉතාම ලස්සනට පාවිච්චි කරන්න කියලා කියනවා. ඊට පස්සේ මේ කතාව අහගෙන නැවතත් මේ අන්ධ දරුවා යාගේ ගමට එනවා. මෙයා ගමට ඇවිල්ලා මෙයාගේ සුපුරුදු පරිදි මෙයාට මේ ලස්සන කතන්දර කියන්න පුළුවන් එක මෙයා දිගටම කරගෙන ගියා. ටික කාලයක් යද්දි මෙයා වටේට බොහෝ පිරිසක් එකතු වෙන්න ගත්තා. මෙයා ගමේම ඉන්න අර ලස්සනට කතන්දර කියලා දෙන මිනිස්සුන්ගේ ජීවිතවල සහනයක් වෙන මිනිස්සුන්ට යම්කිසි දෙයක් කියලා දෙන බොහොම උගත් පුද්ගලෙක් බවට පත් වුණා. එයාගේ දුර්වලකම එයාගේ ශක්තිය බවට පරිවර්තනය වෙමින් තිබුණා. මෙයාව හම්බෙන්න සමහර මානසික වැටලා ඉන්න කට්ටියට මෙයාත් අර මානසික වැටලා හිටේ තත්ත්වය මෙයාට මතකයිනේ. අන්න ඒ අවස්ථාවට යොදාගත්ත උදාහරණය අර කැලේ මැද තිබ්බ කිසිම හැඩයක් නැති ගහගෙන කතාව මෙයා හැම වෙලෙම කියන්න පුරුදු වෙලා හිටියා. මෙයා මිනිස්සු බොහෝ දෙනෙකුට ඉතාම හොඳ සේවයක් කරා. මිනිස්සු එයාලගේ ජීවිතේ මනසේ තියෙන ප්‍රශ්න නිරවුල් කරගන්න මෙයා ගාවට ආවා. මෙයා බොහොම හොඳට මේ මිනිස්සුන්ට කාරුණිකව කතා කරලා මේ මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳලා දුන්නා. බලන්න මේ කතාවෙන් අපේ ජීවිතවල බොහෝම හොඳ ආදර්ශ කීපයක් ලබා දෙනවා. ඒකේ එකක් තමයි මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් ਸਰව සම්පූර්ණ නැහැ. හැමෝගෙම තියෙනවා දුර්වලකම්, තියෙනවා හැකියාවල් තියෙනවා. මේ තියෙන අඩුපාඩු සමහර කට්ටියට බාහිරින් බැලුවයින් පස්සේ අපිට පේනවා යාට මෙන්න මේ අඩුපාඩු තියෙනවා කියලා. සමහර කට්ටියගේ එයාගේ මනසින්, එයාගේ ඇතුළාන්තයෙන් තමයි එයාගේ දුර්වලකම් තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මිනිස්සුන්ට මේ සබාධාමින්ම හම්බෙලා තියෙන දේවල් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙක්ට වෙනස්. හැකියාවල් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට වෙනස්. දුර්වලතාවයන් එක්කෙනෙක්ගෙන් එක්කෙනෙකුට වෙනස්. එතකොට අපි හැමෝම මේ ලෝකෙට සුවිශේෂී මිනිස්සු. හැම පුද්ගලයාම මේ ලෝකෙට යම්කිසි දෙයක් කරන්න ආපු යම්කිසි හැකියාවක් තියෙන මිනිස්සු. අපිට මේක කියලා දෙන ඊළඟ ආදර්ශය තමයි අපේ තියෙන දුර්වලකමම අපි කොහොමද අපේ ශක්තියක් බවට පත් කරගන්නේ කියලා. මේ අන්ධ දරුවාගේ ඇස් පේන්නේ නැති වුණාට මෙයාට කතා කිරීමේ හැකියාවක් තිබ්බා. බොහොම ලස්සනට කතන්දර කීමේ හැකියාව තිබ්බා. ඒක මෙයා ශක්තියක් කරගත්තා. අන්න ඒ වගේ තමයි අපේ ජීවිතවලත් අපිට යම්කිසි අඩුපාඩු තියෙනවා, දුර්වලකම් තියෙනවා. ඒ වගේම අපේ මොනවා හරි විශේෂ යම්කිසි හැකියාවලුත් තියෙනවා. ඒක නිසා ඒ අපේ විශේෂ හැකියාව අපි හරියට අඳුනගෙන ඒක අපි අපේ ශක්තියක් කරගෙන අපි ජීවිත ජය ගන්න. ඔයා අනිත් කට්ටියට වැඩිය වෙනස් කියලා පේන එක වෙන්න පුළුවන් ඔයාගේ තියෙන විශේෂත්වය. ඒක නිසා ඒවා අනිත් කට්ටියට වෙනස් කියලා පේන සමහරට අනිත් කට්ටියට වඩා ඔයා බොහොම කරුණාවන්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කරුණාවන්තකම නිසාම මිනිස්සුන්ට ගොඩාක් ප්‍රශ්න දාන්න පුළුවන්. ඔයාගේ කරුණාවන්තකම් ප්‍රයෝජනෙට නම් මිනිස්සුන්ව රවට්ටන්න පුළුවන්. හැබැයි ඔයාට ඒ කරුණාවන්තකම නිසාම මේ ලෝකේ මිනිස්සු 10 ගණනකට ඔයාට යම්කිසි හොඳ දේවල් කරන්න පුළුවන්කම වෙන්න පුළුවන්. ඒ මිනිස්සු ඔයා මෝඩයි කියලා හිතන්න පුළුවන්. ඔය කරුණාවන්තකම හැම වෙලේම ප්‍රයෝජනෙට අරගෙන. හැබැයි ඔයාගේ කරුණාවන්තකමම
හැම දිනකටම පැතිරුවොත් එහෙම මිනිස්සු දහස් ගණනක් ඔයා නිසා බොහොම සහනයකටපත් වෙයි. මේකෙන් ගන්න පුළුවන් ඊළඟ ආදර්ශය තමයි අපි කිසිම හේතුවක් මත අපේ ජීවිත අපි අනිත් කට්ටියත් එක්ක සංසන්දනය කරන්න යන්න හොඳ නැහැ. බලන්න මේ කතාවේ අර අන්ධ දරුවා එයාව එයාගේ වයසේ සමකාලීන ඇස් පේන අනිත් ළමයි එක්ක සංසන්දනය කරන්න පටන් ගත්තා. අර කැලේ මැද කිසිම හැඩයකට නැතුව වැවිලා තිබ්බ ගහ අනිත් ගස් එක්ක සංසන්දනය කරන්න පටන් ගත්තා. අවසානට එයාලට මොකද ඉතුරුනේ? අවසානට එයාලගේ මානසික පීඩනයක් සහ එයාලයි කරගෙන යන වැඩේවත් හරියට කරගන්න බැරි තත්වයකට පත් වෙච්ච එක විතරයි උනේ. ඔයාම වෙන්න උත්සාහ කරන්න. මේ ලෝකෙට ආපු හැම මනුස්සයටම එයාටම සුවිශේෂී වූ ගමන් මාර්ගයක් තියෙනවා. අනිත් කට්ටිය ඔයාට කොච්චර වැරදි කිව්වත් ඔයාට තේරෙනවා නම් ඔයා මේ කරන දේ හරි කියලා ඔයා ඔයාගේ පාර ගමන් කරගෙන යන්න ඉදිරියට. ඔයා අනිත් මිනිස්සුන්ට වඩා විශේෂ වෙන්නේ ඒක. එහෙම කියලා මේ වැරදි දේවල් පස්සේ යන්න කියන එක නෙවෙයි. තමන් මේ සමාජෙ පිළිගත්ත හරි දෙයක් කරගෙන යනවා නම් බය නැතුව ඒ දේ කරගෙන යන්න. අපිට මේකෙන් ගන්න පුළුවන් අනිත් ආදර්ශය තමයි අපි ජීවිතේ ඕනම දෙයක වාසි සහගත පැත්තක් සහ අවාසි සහගත පැත්තක් තියෙනවා. බලන්න දැන් මේ අන්ධ දරුවාගේ අන්ධභාවය එයාගේ අවාසි සහගත පැත්ත. මේකේ වාසි සහගත පැත්ත තමයි එයාට මේ ලෝකේ දේවල් පේන්නේ නැති නිසා එයාට එයාගේ මනස තුලින් ඇත්ත සත්‍ය ඊටාම හැඟීම් දනවන දේවල් එයාට පේන්න පටන් ගත්තා. බලන්න අර කැලේ මැද වැවිලා තිබ්බ කිසිම හැඩයකට නැති ගහේ අවාසි පැත්ත තමයි එයා කිසිම හැඩයක් නැහැ කියන එක. හැබැයි වාසිය තමයි ඒ අවාසියම නිසා එයාගේ ජීවිතේ බේරුණා කැලේ මැද. අනේ වගේ තමයි ඔයාගේ ජීවිතේත් හැම අවස්ථාවකම හැම අවධියකම ඔයාටත් වාසි සහගත සහ අවාසි සහගත පැති තියෙනවා. මේකෙදි අපි හරියට තේරුම් ගන්න ඕනේ යම් කිසි දෙයක් ඔයාට අවාසියට වෙන්න පුළුවන්. නමුත් ඒකේ හොඳ පැත්තකුත් අපිට දකින්න පුළුවන් වෙන්න ඕනේ. අපි අපේ ජීවිත ගැනත් හරියට බැලුවොත් එහෙම අපිට තේරෙනවා අපිත් හරියට මේ අර අන්ධ පුද්ගලයා වගේ. ඒ වගේම නැත්තම් අපි අර කැලේ මැද කිසිම හැඩයක් නැතිව ඇවිච්ච ගහ වගේ කියලා. ඉතින් ඒක නිසා මං හිතනවා ඔයාලට මේ වීඩියෝ එකෙන් ඔයාලගේ ජීවිතේට මොනවා හරි වැදගත් දෙයක් එකතු කරගන්න පුළුවන් වෙයි කියලා මං ඔයාලා සිල් දරනු සුවපතනවා. ජය වේවා.